මේ විඩියෝ කතාම AI ඉමේජ් ඒකන AI ෆොටෝ හතන්න පුලන් ඇප්පයක් ගෙනයි. ඉතින් මේක නම තමයි ඩ්‍රීම් පික් AI ඉමේජ් ජෙනරේෂන්. ඉති මේ වාට පලේස්ටේ හරහවාට ලේසින් ඩව්ලුඩ් කරගන්න පුළුවන්. ඉතින් කොහොද මේ අපේ වැඩ කරන්න කියල්තමයි අපි අද කතා කරන්න යන්නේ. මෙ කොහොද ෆොටෝ හදාගන්න ඒවගේ මේකෙත් අනිත් තියෙන දේවල් ගෙන තමයි මේ ඩිං වාල්ට කියලා දෙන්න හදන්න. එය බලු මේ අප එක ඕපන් කරන මේ විදිහට තවට බලාගන්න පුළුවන් ඩ්‍රීම් පික් AI ඉමේජ් ජෙනරේෂන් කියලා මේ විදිහට ලොකෝ එකත් එක්ක වෙනවා AI කියලා. ඉතින් මේ විදිහට ඔයාලට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්න තියෙනවා. මම මේ විදිහට ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ විදිහට next මේ විදිහට බලාගන්න පුළුවන්. ඒවාට බලාගන්න පුළුවන් ඇප් එක ඕපන් වුණාට පස්සේ මේ විදිහට උඩින්ම තියෙනවා AI ජෙනරේෂන් කියලා. ඒ වගේම මෙතන තියෙනවා choice style කියලා. ඉතින් මෙතන පල්ලෙහාට ගියට පස්සේ ඔයාලට බලන්න පුළුවන් choice aspect ratio කියලා. ඒ කියන්නේ ඔයාලට මෙතනින් ad එකක් play කරලා තමයි මෙතන generate කරගන්න තියෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා photography කියලා. ඉතින් photography වලට ඔයාලට හදාගන්න පුළුවන් මේ විදිහට. ඊට පස්සේ මෙතන තියෙනවා AI art තියෙනවා. ඒ වගේම cartoon තියෙනවා. ඊට පස්සේ game විදිහට හදාගන්න පුළුවන්. ඊට පස්සේ logo art වගේක් තියෙනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි logo එක මේ විදිහට click කරලා බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට පොඩි ad play වෙනවා. ඒව අයින් කරගන්න ඕන. ඊට පස්සේ මෙතන තියෙනවා try tease කියලා එකක්. ඉතින් අපි බලමු මේක try කරලා. ඒ වගේම මෙතන තියෙනවා 3D විදිහට හදාගන්න. ඉතින් ad එක play කරලා මේ විදිහට හදාගන්න පුළුවන් ඔයාලට. ඉතින් මේ ad ටික play වෙනකන් ඉන්න වෙනවා අපිට. ඉතින් මෙතන තියෙන generate කියලා තියෙන. ඉතින් අපිට තියෙන generate කරගන්න මෙතන. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන තියෙනවා 3D logo design. ඉතින් logo එක design කරගන්න තමයි මෙතන තියෙන්නේ. ඉතින් මෙතන තියෙනවා remove the logo. ඒ කියන්නේ ad එක මෙතන remove කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා 2x. ඒ කියන්නේ අපිට ෆොටෝ එකේ quality මෙතන watermark අයින් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා මේ ඔක්කොම ට්‍රේඩ් කරගන්න පුළුවන් ඇඩ් වලින්. ඊට පස්සේ මෙතන තව තියෙනවා ඔයාලට බලන්න ෆොටෝග්‍රැෆි වලට. මෙතන try කියලා තියෙනවා. අපි බලමු. මෙතන තියෙනවා ජෙනරේට් කරගන්න. ටිකක් මේකේ තියෙන්නේ ඔයාලට ඒ කියන්නේ ජෙනරේට් කරගන්න ෆොටෝ එක කැමති ඒ කියන්නේ කැමති ටයිටල් එකක් දාලා තමයි මේක ෆොටෝ එක වෙනස් කරගන්න තියෙන්නේ. ඉතින් ෆොටෝග්‍රැෆි වල ඒ වගේම ආර්ට් වල තියෙනවා කාටුන් image to image. ඒ කියන්නේ අපිට ෆොටෝ එක විදිහට හදාගන්න පුළුවන් මේ විදිහට. ඒක ෆොටෝ එන්චර් තියෙනවා. ඒ කියන්නේ අපිට බ්ලර් කරන ෆොටෝ එකක් වීඩියෝ ක්වොලිටි එක හදාගන්න පුළුවන්. ඒ වගේම ෆොටෝ රීස්ටෝරින් තියෙනවා.
ඉතින් ඒ විදිහටම තමයි තියෙන අප්ලෝඩ් ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඔයාලට ෆොටෝ එක ක්වොලිටියට හදා ගන්න පුළුවන්. බ්ලර් ෆොටෝ එක ක්වොලිටියට හදා ගන්න පුළුවන් මේ ඇප් එක හරහා. ඉතින් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් කට්ටියන් බලන්න ෂෙයා කරන්න. මේ වගේ වීඩියෝ බලන්න SNG+ YouTube channel එක subscribe කරන්න. අද ඉන්න නැවතත් වීඩියෝ හමු. සුබ දවසක්.